ක්‍රිකට් ලෝකේම අවධානය යොමු වෙලා තිබෙන්නේ මේ දිනවල ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලිය වෙතට. ඉතින් ඒක හින්දා අන්තර්ජාතික තරඟාවලිත් නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන තුන්කොන් තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායම සහභාගී වෙනවා. ඉතින් මේ තරඟාවලට සහභාගී වෙන්නේ ශ්‍රී ලංකාවේ කණ්ඩායම, ඇෆ්ගනිස්තානු ඒ කණ්ඩායම සහ අයර්ලන්තයේ කණ්ඩායම. ඉතින් අද දිනේදී මෙම එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවැත්වෙන මෙම තරඟාවලියට අදාළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම නිල වශයෙන් නම් කරා. ඉතින් එහි නායකත්වයේ හිමි වෙලා තිබෙන්නේ සදීර සමරවික්‍රමහට. ඊට අමතරව 14 දෙනෙකුගේ සංචිතයක් නම් කරනු ලැබුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. එහි ක්‍රීඩකයින් වන්නේ ලහිරු සමරකෝන්, කමල් මිශාර, ලසිත් කුරුස්පුල්ලේ, නෝලින්ද ප්‍රනාන්දු, නායක සදීර සමරවික්‍රම, පසින්දු සූරිය බණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, දුසාන් හේමන්ත, තරිදු රත්නායක, වනුජ සහන්, මිලාන් රත්නායක, තමන්දු වික්‍රමසිංහ, දිල්ෂාන් මදුසංක සහ මොහමඩ් සිරාස්. ඉතින් තරඟාවලිය අප්‍රේල් 13 වෙනිදා සිට 25 වෙනිදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරඟාවලියේ නිල විකාශන අයිතිය පිළිබඳ දේශීය නිල විකාශන අයිතිය පිළිබඳ තාමත් නිල වශයෙන් තහවුරු කරලා නැහැ. ඉතින් ලැබෙන තොරතුරු අනුව අලුත්ම අප්ඩේට් එකකින් ගෙන්නම් මේ තරඟාවලිය අපිට කොහොමද බලන්න වෙන්නේ කියලා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අද මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.